ආයිබෝවන් කියන මම මගේ මේ YouTube channel එකේ ඔයගලන්ට වීඩියෝ එකක් දාන්න තමයි හදන්නේ. මොකද්ද මේ වීඩියෝ එක? අද පරිසරය අපිට ඇයි මෙච්චර මේ කුරුරු වෙලා තින්නේ කියලා. කුරුරුලා කියන පරිසරයයි අපිට මෙච්චර අභියෝගශීලී වෙලා තින්නේ කියලා. ඒකට අභියෝගශීලී වෙලයි කියලා කියන්නේ දැන් පරිසරය අපි ජීවත් වෙනවා. ඉපදිනවා මහා දවසක් නොගිහිල්ලා රෑ වෙනවා එළි වෙනවා රෑ වෙනවා එළි වෙනවා ජීවිතේ විනාශ වෙනවා. එතකොට මෙතනදී වෙලා තියෙන ලෝතර බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙන ධර්මයෙන් මේ සියලු දේ. එතකොට මේ පෙන්ලා දෙන දේවල් වල තියෙන ගැටලුව තමයි අපේ මේ පරිසරය. යම්කිසි ඝනත්වයක් තියෙනවා. ඒ ඝනත්වයේ උඩ ගෝලීය ගමන යම්කිසි පාලනයක් වෙනවා. පාලනයක් වෙනවා කියන්නේ යම්කිසි කියන්නේ වේගවත් නොවි අර අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි කියනකොට දැන් අපි සෑහළුවෙන් යන වාහනයක තියෙන සෑහළුවෙන් යන වාහනේ තියෙන වේගවත්භාවයයි අපි ලොකු බරක් අරගෙන යන වාහනයක තියෙන වේගවත්භාවය අතර කොච්චර පරිසරයක් තියෙනවද කියලා කොච්චර ගැළපීමක් තියෙනවද කියලා. එතකොට මම මේ ඔයගලන්ට පැහැදිලි කරන්න මට පෙන්වන්න පුළුවන් සෑහළු දේවල් වලින් තමයි ඔයගලන්ට මම මේ ගැන මේ පැහැදිලි කරලා දෙන්නේ. මොකද්ද මේක හේතුව මම මේ දකින්න දේ මේක සත්‍යතාවය මම ඔයගලන්ට මේ නිර්මාණ වලින් උනත් පෙන්වන්න පුළුවන් තත්ත්වයක තමයි මම ඉන්නේ. එතකොට අපිට යන්න පුළුවන් කිලෝමීටරයක් අපි කියන්නකෝ අපිට සෑහළු වාහනයක තප්පර 2කදී යන්න පුළුවන් වුණා කියලා. එතකොට අපිට බරපතල ගත්තා නම් වාහනයක අපිට විනාඩි 5ක් යනවා. විනාඩි 5ක් කියලා කියනකොට ගෝලීය ගමනත් එක්ක සැරසෙනකොට අපේ ජීවිතයේ ලොකු කාලයක් අපිට ජීවත් වෙන්න පුළුවන්. එහෙනම් මේ පරිසරය අපි විනාශ කරන පරිසරය විනාශ කරන මේ පරිසරය හිස් වෙනවා. ඒ හිස් වෙනකොට මොකද කරන්නේ මේ ගෝලය ගමනක් තියෙනවනේ. මේ ගෝලයේ ගමන වේගවත් වෙනවා. වේගවත් වෙනකොට අපි ජීවත් වෙන කාලය අඩු වෙනවා. එතකොට මේ වේගවත් භාවයත් එක්ක අපේ ශරීර කොටත් විනාශ වෙනවා. මොකද අපේ ගෝලයේ ගමන් ගැනීමත් එක්ක අපේ ශරීරයේ බලහත්කාරයෙන් වූ අපේ ශරීර කොටස් වර්ධනය වෙනවා. ඒක අත්ත වශයෙන්ම කියනවා නම් මෙන්න මේ විදිහට කොහොමද අපි දැන් කෑමට හදනවනේ අපි මේ බොයිලර්ස් කියලා කුකුළු జాතියක්. ඒ කුකුල් පැටිය සමාජය තුළ නිදහසේ ජීවත් වෙනවා නම් ඌ සාමාන්‍ය මාස 6ක් අවුරුද්දක් විතර යන්න ඕන ඒ තත්ත්වෙට එන්න. එතකොට ඒ වගේ තත්ත්වයකට එන්න ඉස්සෙල්ලා අපි බෙහෙත් වලින් එක ಜಾති වලින් මේ නිර්මාණ කරමින් අපි මේක මොකද කරන්නේ අපි අඩු දින ගානකින් අපි මේ පරිසරේ ඒක නිර්මාණය කරනවා. අපි ආහාරයට ගන්නවා. අපි අර සාමාන්‍ය තත්ත්වෙන් හැදෙන සතාට වැඩි විශාලත්වයකින් අපි ආහාරයට ගන්නවා. අන්න ඒ වගේ තමයි මේ ගෝලීය ගමන. එතකොට මේ ගමනේදී අපේ ජීවිතය අපිට දීර්ඝ කාලයක් ජීවත් වෙන්න වැඩි කාලයක් අපිට ජීවත් වෙන්න ඕන විදියට අපේ වැඩි කාලයක් ජීවත් වීමේ හැකියාව ඇත්නම් අපි මේ පරිසරයට ආදරය කරන ගහකොළ රැක ගන්න ඕනේ. එතකොට පරිසරයට ආදරය කරන ගහකොළ රැක ගන්න කඳු මුදුන් ආරක්ෂා කරනවා කියන අපේ ජීවත් වෙන ජීවන කාලය වැඩි. අපි ලෙඩ දුක් වලින් අඩුයි. මොකද අපේ ශරීරයේ යම්කිසි අපි කියන කෑම වලින් අපි යම්කිසි දෙයක් ශරීරගත කරගන්නවා කියලා අපේ ශරීරයෙන් පිට වෙන්නත් දින ගාණක් යනවා. එතකොට මේ දින ගාණත් එක්ක ඒක පිටවීමත් අපිට මෙතන කරගැනීමේ නොහැකිතාවය කියලා. මොකද ඉක්මනින් මේ දේ අපි ශරීරයෙන් ඉවතට දානවා. කවදාවත් ඒව කරන්න බෑ. මොකද ශරීරය අවශ්‍ය තැනට යන්න යම්කිසි පැය ගාණක් දින ගාණක් කාලයක් ගත වෙනවා. ඔය බලහත්කාරයෙන් ඇදගෙන ගියොත් අපේ ශරීර කොටස් වලට හානි සිදු වෙනවා. ඒ සිදුවෙන හානි තමයි අද අපිට මේ ලෙඩ දුක් සම්බන්ධයෙන් අපිට පෙන්눔 කරන්නේ. ඉතින් ඒකින්ද මම මේ කියන්නේ මට මේ හැමදේම නිර්මාණශීලී වුණත් ඕගොල්ලන්ට පෙන්වන්න පුළුවන්. පෙන්වන්න පුළුවන් වුණාට අද කාලේ අපිට කරගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. මොකද විද්‍යාව දියුණු වෙන්නේ. විද්‍යාව දින චන්ද්‍රිකා තාක්ෂණයෙන් අරගෙන තියෙන දත්තත් එක්ක මම මේ පෙන්වන දේවල් එක්ක මේ පරිසරයට අපි ආදරය කරනවා. ආදරය කරලා අපේ පරිසරය රැකගෙන අපි පරිසරයට ආදරය කරුවොත් අපේ දීර්ඝ ආයුෂ ලබා ගන්න පුළුවන්. කින්ද අදලෝතුල බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ. ඒතකොට ඒ ධර්මයේ පැහැදිලි කිරීම, ඒ ධර්මයේ සත්‍යතාවය තියෙනවා. ඉතින් ඒකින්ද අපි මේ බුදුහාමුදුරුවෝ පෙන්නපු මායя නැමැති මේ මුදල් නිර්මාණය කරගෙන මායя නැමැති මේ අපිට පෙන්ලා තියෙන නරක දේ නිර්මාණය කරගෙන අපි පරිසරයට ලොකු විනාශයක් කරනවා. අද අපි දුකින් වේදනාවෙන් පෙළෙනවා. ඉතින් ඒකින්ද මම මේ විශ්වාධිපති YouTube channel එකට දාන්නේ පොමාර්ථවත් දේවල්. මගේ channel එක බලලා subscribe කරලා share කරලා මට උදව් කරන්න මම ඕගොල්ලන්ට ලොකු ප්‍රශ්න දෙනවා. ලොකු දැනුම දෙනවා. දිගන් දුර දැනුමක් දෙනවා. දැන් මම ඕගොල්ලන්ට පැහැදිලි කරලා දුන්න දේ වරදක් නෑ. හොඳින් තේරුම් ගන්න. මම පරිසරයේ තියෙන හැම දෙයක්ම ගලපලා ඕගොල්ලන්ට මම මේ ගමන පෙන්වලා දෙන්නම්.